අද අපි බලන්න යන්නේ ඔයාට ඊළඟට හම්බෙන පාර්ට්නර්ගේ අපියරන්ස් එක මොන වගේද, එයාගේ ගතිගුණ මොන වගේද කියලා. අපි ඉස්සෙල්ලම බලන්නේ මේ වීඩියෝ එක දවල් කාලයේදී හම්බෙන ඔයාගේ පාර්ට්නර් මොන වගේද කියලා. ඊට පස්සේ අපි බලමු මේ වීඩියෝ එක ඔයාට රෑට හම්බුනොත් එයා මොන වගේ කෙනෙක්ද කියලා. මෙසේජ් බවුල් එකෙන් තමයි මම අද ඔයාලට මේ රීඩින්ග්ස් අරන් ඉන්නේ. හරි, එහෙනම් අපි බලමු ඔයාට ලැබෙන මෙසේජස් මොනවද කියලා. ඔයා මේ වීඩියෝ එක බලන්නේ පිරිමි ළමයෙක් ගැන නම් එයාට හරිම ලස්සනට ඉතා හොඳින් වැඩුණු රැවුලක් තියෙනවා. ඒ වගේම තමයි එයා ටිකක් සුදු කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එයාගේ පැහැ ටිකක් වැඩි කෙනෙක් වෙන්නත් පුළුවන්. මෙයා ගෑනු ළමෙක් වුණත්, මෙයා පිරිමි ළමෙක් වුණත් මෙයා ටිකක් පාටින් වැඩි කෙනෙක් වෙන්න පුළුවන්. කර්වි ෆිගර් එකක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. හරිම ෆනි කෙනෙක්. නිතරම විනෝදයෙන් ඉන්න කැමති, නිතරම විහිළු තහළු කරගෙන ඉන්න කෙනෙක්. ඒ වගේම තමයි කොහේ ගමනක් බිමනක් යනකොට නිතරම වගේ සන්ග්ලාසස් අඳින කෙනෙක් වෙන්න ඕනි මෙයා. ඒ කියන්නේ මං කලිනුත් කිව්වා මෙයාට කර්වි ෆිගර් එකක් තියෙනවා කියලා. මෙයා ගෑනු ළමයෙක් නම් මෙයා ටිකක් චබි කෙනෙක් වෙන්න පුළුවන්. පිරිමි ළමයෙක් නම් මෙයා චුට්ටක් විතර මහත කෙනෙක් වෙන්නත් පුළුවන්. මේ කෙනා හරිම ඩීසන්ට් කෙනෙක්. වැදගත් විදිහට සමාජයේ ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඔයාට ඊළඟට හම්බෙන කෙනාට හරිම චූටි ඇස් දෙකක් තමයි තියෙන්නේ. මං කලින් කිව්වනේ එයා හරිම ෆනි කෙනෙක් වෙන්න පුළුවන් කියලා. ඉතින් ඒ වගේම තමයි එයා ටිකක් වැඩිපුර කතා කරන කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි මෙයා හරිම ෆැෂනබල් කෙනෙක්. ලස්සනට අඳින්න කරන්න ගොඩක් කැමති කෙනෙක්. හරි, අපි ඊළඟට බලමු ඔයාට හම්බෙන ඒන්ජල් මෙසේජස් මොනවද කියලා. ඒ අකුර, කේ අකුර, ඩී අකුර, ඊ අකුර, අයි අකුර ඔයාට වැදගත් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඕ, වී, ටී, ඩී. මේ අකුරුත් ඔයාට වැදගත් වෙන්න පුළුවන්. ඒ කෙනාගේ නමේ මුල් අකුරු වෙන්නත් පුළුවන් මේවා. තව අකුරු කිහිපයක් ඇවිල්ලා තියෙනවා. ආපහු ඒ අකුර, යූ අකුර, එම් අකුර, ටී අකුර. ඒ අකුර දෙපාරක්ම ඇවිල්ලා තියෙනවා. සමහර විට ඔයාට ඒ අකුර වැදගත් වෙන්න පුළුවන්. ඔයාට 1111 ඒන්ජල් නම්බර් එක ඇවිල්ලා තියෙනවා. අපි බලමු 1111 ඒන්ජල් නම්බර් එකට අදාළ පණිවිඩය මොකක්ද කියලා. ඔයාට ඒන්ජල්ස්ලා දෙන මෙසේජ් එක තමයි ඔයාගේ හදවත කියන දේට ඇහුම්කන් දෙන්න කියලා තමයි කියන්නේ. ඔයාගේ හදවතට දැනෙන දේ විශ්වාස කරන්න. ඔයා බලන්නේ ගෑනු ළමයෙක් ගැන වුණත්, පිරිමි ළමයෙක් ගැන වුණත් සමහර විට මේ කෙනා ඔයාට වැඩිය බාල කෙනෙක් වෙන්න පුළුවන්. මේක හැමෝටම ඇකියුරේට් වෙන්නේ නැහැ. හැබැයි
සමහර කෙනෙක්ට මේක වැදගත් වෙන්න පුළුවන්. ඔයාට 10යි 10 ඒන්ජල් නම්බර එක ඇවිල්ලා තියෙනවා. අපි බලමු ඒ නම්බර එකට අදාළ පණිවිඩය මොකක්ද කියලා. හරි. මෙතනදී ඔයාට කියන දේ තමයි අනිත් අය කියන දේවල් ඕනෑවට වඩා විශ්වාස කරන්න එපා කියලා. එතකොට ඔයාට කලින් ආපු මෙසේජ් එකත් එක්ක මේකෙන් කියන්නේ අනිත් අය කියන දේවල් වලට වැඩිය ඔයාගේ හදවත කියන්නේ මොකද්ද? ඔයාගේ හදවතට දැනෙන්නේ මොකද්ද කියන දේ විශ්වාස කරන්න කියලා. ඔයාට නම්බර් 5 ඇවිල්ලා තියෙනවා. ඔයාට ඔයාගේ පාර්ට්නර් සම්බන්ධ මොකක්ම හරි දෙයකට නම්බර් 5 වැදගත් වෙන්න පුළුවන්. මේක තමයි ඔයා දවල් කාලයේදී මේ වීඩියෝ එක බලනවා නම් ඔයාට හම්බෙන මෙසේජස්. එතකොට අපි යමු එහෙනම් මේ වීඩියෝ එක ඔයාට රාත්‍රී කාලයේදී හම්බෙනවා නම් ඔයාට ලැබෙන්න තියෙන මෙසේජස් මොනවද කියලා බලන්න. හරි. ඔයාට මේ වීඩියෝ එක හම්බුනේ රාත්‍රී කාලයේදී නම් අපි බලමු ඔයාට හම්බෙන මෙසේජස් මොනවද කියලා. මේ කෙනා ටිකක් ඩාර්ක් ස්කින් කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි එහෙමත් නැත්තම් මෙයා ගෝල්ඩන් ස්කින් එකක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අර අපි කියන්නේ රත්තරන් පාට හමක් තියෙන කෙනෙක් කියලා. අන්න ඒ වගේ කෙනෙක් වෙන්නත් හැකියාව තියෙනවා. ඔයා මේ වීඩියෝ එක බලන්නේ ගෑනු ළමයෙක් ගැන නම් එයා ටිකක් හුසින් අඩු කෙනෙක් වෙන්න පුළුවන්. එයා ටිකක් කොට කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට ඔයා මේ වීඩියෝ එක බලන්නේ පිරිමි ළමයෙක් ගැන නම් මෙයා ටිකක් උස්ස කෙනෙක් වෙන්න පුළුවන්. ඔයාට වැඩිය ටිකක් උසින් වැඩි කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මෙයා හරිම ඩීසන්ට් පෙනුමක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. හරිම වැදගත් විදිහට ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඔන්න මෙයා හරිම ලස්සන කර්වි ෆිගර් එකක් තියෙන ගෑනු ළමයෙක්. මට හිතෙන්නේ මේක ගොඩක් බලන්න පිරිමි ළමයි වෙන්න ඕනි. ඒ වගේම තමයි මෙයාට පුළුල් ලකුලක් තියෙන හරිම ලස්සන ගැහැණු ළමයෙක්.
එයාට චූටි ඇස් දෙකක් තියෙනවා. ගෑණු ළමයෙක් වුණත් පිරිමි ළමයෙක් වුණත් එයාට හරිම ලස්සන චූටි ඇස් දෙකක් තමයි තියෙන්නේ. ඔන්න ගෑණු ළමෙක් නම් මෙතනදී හොඳටම කන්ෆර්ම් වෙනවා මෙයා හරිම සෙක්සි ගෑණු ළමෙක්. ඒ වගේම පිරිමි ළමයෙක් වුණත් මෙයා හරිම සෙක්සි කෙනෙක්. හරි. එහෙනම් අපි බලමු ඔයාට ලැබෙන ඒන්ජල් මෙසේජස් මොනවද කියලා. ඔන්න ඔයාට මෙන්න මේ අකුරු වැදගත් වෙන්න පුළුවන්. ඒ අකුර, K අකුර, D අකුර, E අකුර, I අකුර. මේ කෙනාගේ නමේ මුල් අකුරු මේවා වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාට ආයෙත් ඇවිල්ලා තියෙනවා Y අකුර, W අකුර, N අකුර, C අකුර, O අකුර. හරි. අපි බලමු ඔයාට තා මොනවද තියෙන මෙසේජස් කියලා. ඔයාට නම්බර් 7 වැදගත් වෙන්න පුළුවන්. සමහර විට ඔය දෙන්නගේ ඒජ් ගෑප් එක අවුරුදු 7ක් වගේ වෙන්නත් පුළුවන්. මේක හැමෝටම ඇකියුරේට් වෙන්නේ නැහැ. මේක සමහරුන්ට විතරක් වැදගත් වෙන්න පුළුවන්. ඔයාට 11 ඒන්ජල් නම්බර එක ඇවිල්ලා තියෙනවා. අපි බලමු 11 ඒන්ජල් නම්බර එකකින් ඔයාට ලබා දෙන මෙසේජ් එක මොකක්ද කියලා. මේකෙන් දෙවියන් ඔයාට කියනවා ඔයාගේ හදවත කියන දේට ඇහුම්කන් දෙන්න කියලා. ඔයාගේ හදවත කියන දේ විශ්වාස කරන්න කියලා තමයි කියන්නේ. අපි බලමු තව. ඒ වගේම තමයි ඔයාට 13 ඒන්ජල් නම්බර එක ඇවිල්ලා තියෙනවා. මෙතනදී ඔයාට තියෙන මෙසේජ් එක තමයි ඔයා මොකක් හරි වැඩක් ආරම්භ කළා. දැන් කරගෙන යන ගමන් නම් ඉන්නේ. ඔයා කරන වැඩේ හරියට කරන් යන්න කියලා කියනවා. ඒ වැඩේ දිගටම කරගෙන යන්න. හැබැයි කරන වැඩේ හරියට කරන්න කියලා තමයි දෙවියන් ඔයාට කියන්නේ. ඔයා මේ වීඩියෝ එක බලන්නේ රාත්‍රී කාලයේදී නම් මේවා තමයි ඔයාට දෙන්න තියෙන මෙසේජස්. ඒ වගේම තමයි යුනිවර්ස් එකට ස්තුතිවන්ත වෙන්න අමතක කරන්න එපා.